ඒ මිස් වෙන එක ඇතුලේ මරණයක් දක්වා යන්න පුළුවන්. අපිට ඒක ගොඩ දාගන්න බෑ. කොස්මටික් ෆීල්ඩ් එකට කිසිම සම්බන්ධයක් නැති මාතෘකාවක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේක දැන් වසංගතයක් දක්වා වර්ධනය වෙමින් යන නිසා. මේ ප්‍රශ්නෙට එකම එක හේතුවයි තියෙන්නේ. ඒ ඉන්නේ චූටි මදුරුවෙක්. ඒක තමයි ඩෙන්ගු කියන්නේ. ඩෙන්ගු වර්ග ගොඩක් ලංකාවේ තිබුණාට අපිට ගොඩක්ම බලපෑම් කරන්නේ ඩෙන්ගු වල තියෙන NS1 NS2 කියන ප්‍රභේද දෙක. හැබැයි මේ පිළිබඳව මම ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මම ඒ පිළිබඳ ලොකු දැනුමක් නැහැ කියලා ඔයාලා දන්නවා ඇති. නමුත් ඩෙන්ගු වල වෙනම අපි ඉගෙන ගන්නවා කාලයක් තියෙනවා. සහ මම ඩෙන්ගු අසංගත රෝග විද්‍යාංශයේ ඒ වගේම ඩෙන්ගු මර්ධන ඒකක යටතේ කාලයක් වැඩ කරපු නිසා මම ඒක ගැන කතා කරන්න සූසුයි කියලා හිතන නිසා තමයි මම මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. ඔයාට අසීමිතව දවස් 3කට වඩා තියෙන උණ රෝගයක්, ෆැරන්හයිට් 102කට වඩා තද උණක්, ඇස් යට තද වේදනාවක්, හන්දිපත් වේදනාවක්, ඒ වගේමයි ඔයාට දත් මදිනකොට ලේ යන තත්ත්වයක්, බඩේ අසාමාන්‍ය රිදීමක්. මේ කාරණා 6න් එකක් ඔයාට තියෙන්න පුළුවන්. ඒ වගේමයි උණ දවස් 2කට වඩා වැඩියෙන් තියෙන මේ වගේ මම කියපු කාරණා 6න් දෙකකුත් ඔයාට තියෙනවා නම් සහ ඔයාගේ බ්ලඩ් රිපෝට් එකේ තව කාරණා දෙකක් ඔයාට බලන්න පුළුවන්. ඒ තමයි ප්ලේට්ලට් සහ WBC කියන කවුන්ට් එක. මේ දේවල් ඔයා දැනගන්න ඕනවා. ඔයාගේ ෆැමිලි ડોක්ටර් ගාවට ඔයා ගියාම හරිය. ඒ හින්දා ඔයාට දවස් 3කට වඩා උණ තියෙනවා නම් ඔයා ඔයාගේ ෆැමිලි ડોක්ටර් හම්බෙන්න ඕනේ. හම්බෙලා ඔයා අනිවාර්යෙන් සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් කරගන්න. මේකෙන් වෙනම ඩෙන්ගු NS1 කියන එකත් පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් ඒකෙන් විතරක් ඩෙන්ගු තියෙනවා කියලා කියන්න බෑ. ක්ලිනිකල් පික්චර් එක. ඒ කියන්නේ අපි පේෂන්ට්ව දිහා බලලා පේෂන්ට්ගේ උණ තිබ්බ විදිය සහ ඒකේ හැසිරීම අපි අධ්‍යයනය කළා තමයි ඩෙන්ගුද කියලා ඩයග්නෝස් කරන්නේ. ඉතින් ඩෙන්ගු වලදී කාරණා කීපයක් අපි පරිස්සම් වෙන්න ඕනේ. දවස් 7ක උණ කාලයක් තියෙනවා වගේම දවස් 2ක මාරාන්තික කාලයක් තියෙනවා ඩෙන්ගු වලදී. ඒ හින්දා දවස් 7ක් උණ තිබිලා ඔයාට දවස් 7න් උණ නැති වුණාට මාරාන්තික කාලයට එළඹුණා වෙන්න පුළුවන්. ක්‍රිටිකල් ෆේස් කියලා අපි කියන්නේ ඒක පැය 48ක කාලයක්. ඒකෙදි ප්ලේට්ලට් අසීමිතව අඩු වෙනවා වගේම ඇඟ ඇතුළට ඔයාගේ රුධිර වාහිනීවල තියෙන රුධිරය සහ ඒකේ තියෙන ප්ලාස්මා එක පිරෙන්න ගන්නවා. පෙනහළු වලට, අක්මාව වටේට, වක්ගොඩු වටේට, බඩේ බඩවල් වටේට පවා වතුර එකතු වෙන්න පුළුවන්. මේ කාරණේදී තමයි අපි සමහර වෙලාවට අපි නොදැනීම මැරෙන තත්ත්වයටපත් වෙන්නේ. එතනදී අපි වතුර බොන ප්‍රමාණය පවා පාලනය කරන්න ඕනේ. මුත්‍රා යන ප්‍රමාණය පවා මයින්ඩ් ඕනේ. ඉතින් මේ කාරණා ඔක්කොම හරි තැනක ප්ලෑන් කරොත් විතරයි මේ දේ හරියන්නේ. සමහරු විශ්වාස කරනවා ගස් ලැබු කිරි බීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. හැබැයි තව කෙනෙක් මට මේකට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මම ගස් ලැබු කිරි බීලා මෙන්න මෙහෙම හොඳ වුණා කියලා. හැබැයි ඒකෙදි වෙන්නේ ක්ලිනිකල් පික්චර් එක අපි බලනවා ප්ලේට්ලට් අඩු වෙගෙන යනවා සහ PCV කියලා කවුන්ට් එකක් අපි ගන්නවා. ඒ කවුන්ට් එක ඇතුලේ කොච්චර හැසිරීමක් තියෙනවද කියලා ඇනලයිස් කරලා තමයි අපි එයා ඉන්න අවදානම් කියන ක්‍රිටිකල් ෆේස් එක ඇතුලේ එයා කොතනද ඉන්නේ කියලා තීරණය කරන්නේ. ඒක නිසා ඔයා ප්ලේට්ලට් ප්‍රමාණය අසීමිතව වැඩි කරන්න හැදුවොත් අපිට ක්ලිනිකල් පික්චර් එක මිස් වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේමයි ඒ මිස් වෙන එක ඇතුලේ මරණයක් දක්වා යන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ ඩෙන්ගු වලට ක්ලිනිෂියන්ලට බාර දීලා ඒ ලෙඩේ හොඳ කරන්න දෙන්න. තෙල් ගාලවත් ඔය සමහර දේවල් කරලවත් අපිට ඒක ගොඩ දාගන්න බෑ.